කොල්ලන්ගේ වචනයෙන් නිර්මලා පට්ට කෑල්ලක්. එහෙත් ප්‍රවීණ පුවත්පත් කලාවේදී කරුණාදාස සූර්යාරච්චි මහතා වරක් තම නිර්මාණයක එන චරිතයක් විග්‍රහ කළ පරිදි දකින ගැහැණිය නිරුවත් කර දකින ඇස් දෙකක් පූර්ණටද නොවූයෙන් කෙල්ලන් කෙරෙහි එවැනි මිනුම් දනු භාවිතය පූර්ණ දැන සිටියේ නැත. අනෙක් අතට පූර්ණ බෙහෙවින් ගරු කරන එම පුවත්පත් කලාවේදියාගේ එම විග්‍රහය තම තුරුණු සිතට දුන් අවවාදයක් ලෙස ඔහු පිළිපැද්දාද වන්නට පුළුවන්. නිර්මලාට උසට සරිලන පිරිපුන් සිරුරක් හිමි. ඇදක් පළුද්දක් නැති ඇගේ රන්වන් රුහි යෞවනය උතුරා යන්නේ. යොවුන් වියේ සිටියද නංගී මේනකා හා උපේක්ඛාගේ රූමත් බවෙහි කිසිදු ඔපයක් නැත. හැඩි වූ ඇහි බැම අග හැඩි වෙමින් ඔහේ වැවෙන කෙස් කලඹ අමුතු වෙනසක් විශේෂත්වයක් පාන්නේ නැත. එහෙත් නිර්මලාගේ හැඩගැන් වූ ඇහි බැම ඔප කළ කළු සේද රෙද්දක් මෙන් සැකසූ කොණ්ඩේ නිසාවෙන් ඇගේ රුව උපවත් වී ඇත. කොතනත් ඈ කැපී පෙනෙන්නේ. නංගිලා මෙන් බ්‍රේක් නැතුව කච ගාන්නේද නැත. අනෙක් පුද්ගලයාට හොඳින් ඇහුම්කන් දෙන ඇය කතා කරන්නේ අඩුවෙන්ය. නෙත් හයා හිඳිමින් හෝ නෙතුපිය මොහොතකට එකට සලසලා විශ්මය හෝ සැක සංකා පාමින් ඇය හසා හිඳින අයුරු බලා හිඳින්නට ආසාය. ඇය සෑම විටම කතා කරන්නේ බුද්ධිමත් දැනුවත් දේය. යොවුන් සමාජ කතික තරඟවලදී ඇගේ නායකත්වය ඒ බව මොනවට පැහැදිලි කරන්නේය. රේඛාවක් මත ඇවිද යන්නාසේ කය ඍජු කර ළඟ අඩි තබමින් කඩිනමින් ඇවිද යන විට මනා පෞරුෂයක් එඩිතර බවක් පෙන්වන්නේය. ඇගේ මේ විලාසයන් හා පෞල් පැලැන්තිය පූර්ණගේ හිතට යම් පමණක හීනමානයක් සැක සංකාවක් නොගෙනාවාද නොවේය. එහෙත් මේ අසිරිමත් නැවුම් බන්ධනෙන් මුසපත්ව හිඳින ඔහු ඒ ගැන ඒ හැටි සිතන්නට උත්සාහ කළේ නැත. කෙසේ වුවත් ඒ නොසන්සුන් නව යොවුන් වියේදී පවා ආදරේ නම් තමා නංගී හා තාත්තා කෙරෙහි අම්මා දක්වන සෙනෙහසත් කරුණාවත් ඉවසීම හා කැපවීමත් යැයි පූර්ණ විශ්වාස කළේ. සැන්දෑවේ ලද නිර්මලා පිළිබඳ සුන්දර සිතිවිල්ලෙන් ගැවසුණු සුවබර කෙටි නින්දෙන් පසු පූර්ණ සවස තේමේසයට හිඳගත්තේ මහත් ප්‍රබෝධයකින්. මදුනග මටත් පාන් කෑල්ලක් හදලා දෙන්නකෝ. ඔහු නංගිගෙන් ඉල්ලුවේ සුපුරුදු සැහැල්ලුවෙන්. එහෙත් මාධවී පාන් ලෑල්ලත් පාන් තසිමත් අයියා වෙත තල්ලු කර හැරියේ තාමත් නොනිමුණු කෝපයෙන්. මේ මොකද මේ? ඒ නොරිසූ අම්මා මාධවී දෙස තරවටු බැල්මක් හෙළමින් ඇසුවාය. අම්මා වුන් දෙදෙනා විහිළුවටවත් රණ්ඩු වෙනවාට කැමති නැත. අම්මාගේ බැල්මෙන් තවත් උර්ණ වූ මාධවී පුටුවද පෙරලාගෙන මෙන් තේ මේසෙන් නැගී කාමරයට දිව ගියා. ඇගේ හැසිරීම නම් අම්මාට කොහෙත්ම රිසි වූයේ නැත. ඈ පූර්ණත් මාධවී දෙස මාරුවෙන් මාරුවට බලමින් මාධවී පසුපස යන්නට වූයේ කුහුලින් මෙන්ම කේන්තියෙනි. ඉන්පසු මාධවී පාඩම් වේලාවේදී තබා රෑ කෑම මේසේදීවත් අයියාට මුහුණ දෙන්නට ආවේ නැත. සවස නඩුකාරයෙකු මෙන් අම්මා නැගූ ප්‍රශ්න වලකට ඇයට සියල්ලම කියන්නට සිදුවිය. දහවලේ සිදුවීම නිසාවෙන් නිර්මලා අක්කා අරඹයා උපන් සියුම් ඊර්ෂ්‍යාවකුත් අයියා සමග පුංචි නෝක්කාඩුවකුත් හිතේ තිබුණත් ඈ සියල්ලම අම්මා සමග කීවේ කවදාවත් අම්මාට බොරුවක් කියා නැති නිසා මිස ඒ නිසාවෙන් නම් නොවේය. අයියාට තමා අතින් ලොකු වරදක් වුණේ මාධවීගේ හිතට ඉතින් දුකේ. ඉතින් අයියාට මුහුණ දෙන්නේ කොහොමද? රෑ කෑමක් පවා නොගෙන රහසේම හඬ ඈ කාමරයටම වී සිටියාය. කසුරි ප්‍රවීණ පුවත්පත් කලාවේදී කරුණාදාස සූර්යාරච්චි මහත්මයා. පුවත්පත් කලාවේදී මගේ ගුරු පියාණන්. එතුමා අප අතරින් වියෝ වෙන්නේ 2014 වසරේ නොවැම්බර් 14 වෙනිදා. අහම්බෙන් වගේ එතුමා පිළිබඳ සඳහන් මෙම වීඩියෝවත් මට අප්ලෝඩ් කරන්න සිදු වුණේ නොවැම්බර් 14 වෙනිදා. ඉතින් මේ එතුමාට උපහාරයක්. මම පුන්සිසි.